මහෝපදේශ අංක 2. ක්‍රිස්තුස් වහන්සේ ලොවට කියා දුන් පණිවිඩය කුමක්ද? ක්‍රිස්තුස් වහන්සේ ලොවට ඉගැන්වූ පණිවිඩය නම් දෙවියන් වහන්සේ මිනිසාට ප්‍රේම කරන බවයි. දෙවියන් වහන්සේ අපගේ පියාණන් වන බවත්, දේවදරුවන් සැටියට ජාති, කුල, ගෝත්‍ර, ආගම් ආදී ભેදයන්ගෙන් තොරව අප සියලුම දෙනා එකිනෙකාගේ සහෝදර සහෝදරයන් වන බවත් ක්‍රිස්තුස් වහන්සේ අපට ඉගැන්වූ සේක. දේවදරුවන් සැටියට අප කුලවතුන් වන නිසා අපගේ පැවැත්මද ශ්‍රේෂ්ඨ විය යුතු බව උන්වහන්සේගේ ඉගැන්වීමයි. උතුම් දෙව්පියෙකුගේ දරුවන් සැටියට අපගේ පැවැත්මද ශ්‍රේෂ්ඨ විය යුතුය. අප පියාණන් වන දෙවියන් වහන්සේගේම ලක්ෂණ අප තුළද පැවතිය යුතුයි. මේ නිසා දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන ලෙස අපද අපගේ සහෝදර සහෝදරියනට ප්‍රේම කළ යුතුයි. අසල්වැසි ප්‍රේමය අපගේ විශේෂ ලක්ෂණය විය යුතුයි. 1 ජොහන් 3:1 මෙහෙම පවසනවා. බලන්න, පියාණන් වහන්සේ අපට කොතරම් ප්‍රේම කර ඇද්ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන්වහන්සේ අපට ප්‍රේම කළසේක. ඇත්තෙන්ම අපි උන්වහන්සේගේ දරුවෝ වන්නහුය. ලෝකයා දෙවියන් වහන්සේ නොපිළිගන්නා බැවින් ඔහු අපද නොපිළිගන්නෝය.